ඉතින් වෙනද වගේම ආයිබෝන් කියල පිළිගන්න මගේ චැනලකින් ගෙන තවත් අලුත්ම වීඩියෝ එකකට ඔන්න අද වීඩියෝකින් අරංගාව ටෙමුව එක රෙපරල්ලිංක්ෂයා කරලා ප්‍රී ඕඩ එකක් දාන්න ගිහින් ඒකෙදි හම්බෙන පැවිති අතර ඉවර වෙලා ප්‍රී ඕඩ එක දාගන්න බැරිුණට පස්සේ අපිට ටෙමුවකින්ම දෙන ක්‍රෙඩිට් ටික පාවිච්චි කරලා ඕඩ කරපු ප්‍රී අයිටම් ටික අන්තකින් වීඩියෝහක් තම හදාරංගාවේ මට $12 ක්‍රෙඩිට් තම හම්බුන ඒටිකට හරියන විදිර දාපු අයිතම ටික තම මේ ඇවිත් තියෙන මේ පාර්තලගේ මේ පාර්සලගේ පලවෙනි අයිටම එක විදිර බලාගන්න පුළුවන්ගෙන වයලස් කීබෝඩ් එකක් බොක්ස එක වටේට මේ කීබෝඩ්ගේ පොඩි ඩීටස් ටිකක් තියෙන මේ කෝපන් කරන්න බලමු කොයි වගෙද කියලා මේක උඩින්ම තියෙනවා මේක චාර්ජ් කරගන්න අවශ්‍ය කේබල් එකක් මේ වගේ කීබෝඩ් එක කීස් 78ක් විතර තියෙනවා ඩෙමුව කෙනම් මේක දැන් 2542ක් වගේ තම වෙන්නේ මෙතන මේ කොන් කරන් බ්ලූටුත් තියෙන ඕනෙම ඩිවයිස් එකකට මේක කනෙක්ට් කරන් අපිට වැඩ කරගන්න පුළුවන් මෙයාලා මේක දාලා තියෙන විදිහට නම් මේක එක සැරයක් ෆුල් චාර්ජ් කරලා ගොඩ දවසක් වැඩ කරගන්න පුළුවන් වගේ මේක ගැන නම් මම හරියටම දන්නේ නැහැ තාම මේක පාවිච්චි කරලා නැති නිසා කාට හරි දැනගන්න අවශ්‍ය නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා තියන්න මම මේක පාවිච්චි කරලා ෆුල් චාර්ජ් කරලා කොච්චර වෙලා වැඩද කියලා කමෙන්ට් එකක් දාන්නම් පස්සේ දෙවෙනි අයිටම් එක විදියට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදියට Samsung A13 ෆෝන් එකකට හරියන පැක් කවර් එක. මේක ඕඩර් කරපු වෙලේ නම් හිතුවේ නෑ මේ විදිය ක්වොලිටි එකක් තියෙයි කියලා. සාමාන්‍ය හොඳ ක්වොලිටි එකක් තියෙන බැක් කවර් එකක්. ටෙමු එකේ නම් මේක රුපියල් 937ක් වගේ තමයි වුනේ. අවසාන අයිටම විදියට ඕඩර් කළේ නම් වැඩකට ඇති අයිටම් එකක් නෙවෙයි අර හම්බෙච්ච $12 ක්‍රෙඩිට් ටිකට හරියන විදියට ඕඩර් කරගන්න තමයි මේ බ්‍රෂ් එක ඕඩර් කළේ ඒත් තව අතින් රුපියල් 58ක් හරි 59ක් හරි ගාණක් පේමන්ට් කරගන්න උනා මම මුලින් කිව්වා වගේ ටෙමු එකේ රෙෆරල් ලින්ක් ෂෙයා කරලා ප්‍රී අයිටම් ඕඩර් කරන්න ගියා ඒත් ඉල්ලා තිබුණ පැවිදි අතර ඇතුළත මට අවශ්‍යලාද විච්ච රෙෆරන්ස් ගාන ගන්න බැරි වුණා ටයිම් මදි වෙලා ටයිම් එක ඉවර වුණාට පස්සේ මම ටෙමු කස්ටමර් සර්විස් වලට මැසේජ් එකක් දැම්මා ප්‍රී ගිෆ්ට් කියලා ඊට පස්සේ ආවා මේ විදිය මම ටෙමු එකේ මොන රෙෆරල් ලින්ක් ෂෙයා කරන්න එකද ප්ලේ කළේ කියලා සිලෙක්ට් කරන්න තමයි මෙතන තියෙන්නේ මම ප්ලේ කළේ හැට්‍රික් කියන එක නිසා මම මෙතනින් අද ඉවන් කියන එක දෙනවා මෙතන මේ මැද තියෙන හැට්‍රික් කියන එක තමයි සිලෙක්ට් කරගන්න ඕනේ හැට්‍රික් එක ප්ලේ කරපු නිසා ඔන්න ඊට පස්සේ එනවා මට $12ක් ක්‍රෙඩිට් ඕනේ නම් ගන්න පුළුවන් කියලා මම අරක ප්ලේ කරලා මට අර අයිටම් එක ගන්න බැරි වෙච්ච නිසා අර ටයිම් එක ඇතුළත මෙතන මේ හම්බෙන ක්‍රෙඩිට් ගාන තීරණය වෙන්නේ අපි මේකට කොච්චර රෙෆරන්ස් අරන් තියනවද කියන එක මත තමයි මීට වඩා වැඩි වෙන්නත් පුළුවන් මීට වඩා අඩු වෙන්නත් පුළුවන් මම රෙෆරන්ස් ගොඩක් හොයාගත්ත අවසාන හරිය නිව් යූසර් රෙෆරන්ස් ටිකක් තමයි මට හොයාගන්න බැරි වුණේ ඔයාලත් මේක ප්ලේ කරලා ප්‍රී දෙන අයිටම් ටික ගන්න ටයිම් එක මදි වුණොත් මේ වගේ කස්ටමර් සර්විස් වලට මැසේජ් එකක් දාලා ඔයාගත්ත රෙෆරන්ස් ගානට දෙන ප්‍රී ක්‍රෙඩිට් ටික අරගෙන ඒ ටිකේ කෝඩ් එකක් දාගන්න පුළුවන් වන්න දැන් අද වීඩියෝ එකට වැදගත් වුණා කියලා හිතනවා වීඩියෝට ලයික් එකක් දාලා මේ වීඩියෝ කියන ඔයාගේ අදහසක් පහලින් කමෙන්ට් කරන්න තමයි අමතක නොකර channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එක click කරලා තියාගන්න මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම notification එකක් එන්න ගන්න තවත් වෙනස් මේ වීඩියෝ එකකින් හම්බ වෙනතුරු අදට ගිහින් එන්න සුබ දවසක් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපුවාලා හැමෝටම